නමෝ බුද්ධාය. මේල් පෝයට අපි සූදානම් වෙන්නේ ධර්මකීර්ති විහාරයේ වැඳ පුදා ගන්න යන්න. ධර්මකීර්ති විහාරය කිව්වම ගොඩක් අය දන්නේ නැති වුණත් ගඩලාදෙණිය විහාරය කිව්වම නම් ඔයාලා හැමෝම දන්න තැනක්. ඉතින් අපි මේ ගමන ආරම්භ කරන්නේ මහනුවර වැවරවුම අසලින්. වැවරවුමෙන් නුවර නගරය දිහාට ගමන් කරද්දී අපිට මුලින්ම දර්ශනය වෙන්නේ මහනුවර දළදා මාලිගාව. ඉතින් දළදා හාමුදුරුවන්වත් අපි හිතින් වැඳ පුදා ගනිමින්ම තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඉතින් අපි පේරාදෙණිය දිහාවට යද්දී පැරණි බෝගම්බර සිරමැදුර, බෝගම්බර ක්‍රීඩාංගණය, මහනුවර ජාතික රෝහල වගේ සුවිශේෂී ස්ථාන පහු කළා. ඉතින් මේ සවස් වරුවක් වුණත් නිවාඩු දවසක් හින්දා වාහන තදබදය නම් වෙනදා වගේම තිබුණා. අපි දැන් පේරාදෙණිය පාරට අවතීර්ණ වෙලා ඉන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ ගැටඹේ බෝධීන් වහන්සේ. ගැටඹේ විහාරස්ථානයටත් සදහැවතුන් මේ වෙලාවේ එකතු වෙමින් තමයි හිටියේ. අපිත් දළදා හාමුදුරන්ට වගේම ගැටඹේ බෝධීන් වහන්සේටත් හිතින් වන්දනා කරමින් ඉදිරියටම ගියා. ගඩලාදෙණිය විහාරයේ තියෙන විශේෂත්වය සහ එහි තියෙන ඓතිහාසික වැදගත්කම ගැන රූපරාමු වගේම විස්තර මේ වීඩියෝ එකේ ඇතුළත් වෙන හින්දා වීඩියෝ එක ඉවර වෙනකල්ම නරඹන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තවත් සුවිශේෂී පණිවිඩයක් තියෙනවා. ඒකත් මම වීඩියෝ එක අවසානයේදී කියන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පහු කරලා පේරාදෙණිය පාලම හරහා අපි නුවර කොළඹ මාර්ගයේ පිළිම තලාව දිහාවට තමයි යන්නේ. ඉතින් නුවර කොළඹ මාර්ගයේ පිළිම තලාව දිහාවට යද්දී ඔයාලට තව සුවිශේෂී ස්ථානයක් දකින්න ලැබෙනවා. ඒ ජාතික දුම්රිය කෞතුකාගාරය. වැඩිහිටියන්ට වඩා පුංචි දරුවෝ නම් මේ කෞතුකාගාරය බලන්න ගොඩාක් ආස වෙයි. ඊළඟට කිරිබත් කුඹුර මංසන්දිය තියෙනවා. ඉතින් කිරිබත් කුඹුරෙන් ඔයාලට රණවන විහාරස්ථානය නරඹන්නත් යන්න පුළුවන්. යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පහු කරලා තව ටික දුරක් ගියාම දවුලගල මංසන්දිය දකින්න ලැබෙනවා. ඉතින් මේ දවුලගල මංසන්දිය හරහා තමයි අපි ගඩලාදෙණිය විහාරස්ථානයට යන්න ඕනේ. ඉතින් මේ දවුලගල මාර්ගයේ කොහෙටවත් හැරෙන්නේ නැතිව කිලෝමීටර් 2.5 වගේ දුරක් ඉදිරියට යද්දී ඔයාලට තුම්මං හන්දියක් දකින්න ලැබෙනවා. මේ තුම්මං හන්දිය ළඟ නැවතුනාම ඔයාලට ඉස්සරහින්ම පේන්නේ ගඩලාදෙණිය විහාරය, එහෙම නැත්නම් ධර්මතිලක විහාරය. ගම්පොළ යුගයේ ඉදි වූ ගඩලාදෙණිය විහාරය වත්මන් ශ්‍රී ලංකාවේ පවතින අංග සම්පූර්ණ ගල් විහාරය ලෙස සැලකෙනවා. මෙම විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 14 වන සියවස දක්වා දිව යනවා. පැරණි මූලාශ්‍රයන් සාක්ෂි දරන්නේ මෙම විහාරය පළමු වන ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි 4 වන බුවනික බාහු රජ විසින් ඉදි කළ වූවක් බවයි. රජු විසින් විහාරයේ ඉදි කිරීම සිය ප්‍රධාන අමාත්‍ය වූ සේනාධිලංකාර වෙත පැවරූ බවත්, ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාර්යගේ සැලසුමකට අනුව මෙම විහාරයේ ගොඩනැංවූ බවත් එම මූලාශ්‍රයන්හි තව දුරටත් සඳහන් වේ. ස්වභාවිකව පිහිටි ගල් පර්වතයක් මත ගඩලාදෙණිය විහාරය ගොඩනැගී තිබෙනවා. විහාරය ප්‍රතිමා ගෘහයකින්, පිවිසුම් තොරණකින්, චෛත්‍යයකින්,
බෝධි වෘක්ෂයකින් සංඝාවාසයකින් හා දේවාල දෙකකින් සමන්විත වෙනවා. විහාර භූමියෙහි මිට අමතරව පැරණි ශිලාලිපි කිහිපයක් දැක ගැනීමට හැකිවීම ඓතිහාසිකව එහි ඇති වටිනාකම තවත් වර්ධනය කරවන්නක්. ගඩලාදෙණිය විහාරයේ මූලික ඉදිකිරීම් ලක්ෂණ හා වාස්තු කලා ලක්ෂණ දකුණු ඉන්දීය විජයනගර සම්ප්‍රදායට සමානතා දක්වනවා. කළු ගලින් නිර්මිත විහාරය එකක් පසුපස එකක් යෙදෙන පරිදි කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් යුක්ත වෙනවා. එහි ඇතුල් කාමරය තුළ රියන් 12ක් පමණ උස් වූ ඔත් පිළිමයක් හා හිටි පිළිම 4ක් දැකගත හැකි වෙයි. ප්‍රධාන විහාරගේ වජ්‍රාසන ප්‍රයාංක මුද්‍රාවෙන් වැඩ සිටින 12 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුපසින් අලංකාර මකර තොරණක් නිර්මාණය කොට ඇත. පිට මණ්ඩපයේ ඉදිරිපිට ස්ථාපිත ගල් කුළුණු ද්විත්වය විහාරයේ වූ සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ. එහි වම් ගල් කුළුණ ගණේශ්වරාචාර්ය විසිනුත් දකුණු කුළුණ ලාංකීය ගල් වඩුවෙකු විසිනුත් කැටයම් කර ඇතැයි පැවසේ. ඒ අනුව වම් කුළුණ හින්දු ආභාෂයට අනුවත් දකුණු කුළුණ බෞද්ධ ආභාෂයට අනුවත් සකස් කොට තිබේ. සිද්ධස්ථානයේ වූ අඩි 40ක් පමණ උසට ගොඩනංවා ඇති චෛත්‍ය විජයෝත්පාය චෛත්‍ය ලෙස නම් කර ඇත. උස් වූ කුළුණු 4ක් මත පියස්සක් සහිතව මෙම චෛත්‍ය ගොඩනංවා තිබේ. ගඩලාදෙණිය විහාර භූමියේ සෙල්ලිපි 6ක් පමණ දක්නට ලැබෙන අතර ඉතා වැදගත් වන්නේ විහාරයට බටහිර දෙසින් වූ ගල්තලාවෙහි කොටා ඇති ප්‍රධාන සෙල්ලිපියයි. විහාරයට පිවිසෙන පියගැට පෙළට දකුණු පසින් විශාල කළු ගල් තලාවක මේ ප්‍රධාන සෙල්ලිපිය කොටා ඇත. 4 වෙනි බුවනේකබාහු රජුගේ 3 වන රාජ්‍ය වර්ෂයේදී ලියවූ මෙම සෙල්ලිපිය ගණවැසි පරපුරෙන් පැමිණි මහා ස්ථවිර ධර්මකීර්ති මාහිමියන් විසින් ගඩලාදෙණිය විහාරයේ ගොඩ නැංවූ පුවත සවිස්තරාත්මකව දක්වා ඇත. මෙයට අමතරව විහාරයේ ඉදිකිරීම් විස්තරය, විහාරයේ වාස්තු විද්‍යාත්මක අංගයන් හා බුද්ධ ප්‍රතිමාවල පිහිටීම පිළිබඳ විස්තර මෙන්ම විවිධ ප්‍රභූවරුන් විසින් විහාරයට පූජා කරන ලද ඉඩකඩම් සහ වස්තු පිළිබඳ තොරතුරු ඇතුළත් කොට තිබෙනවා. ධර්මකීර්ති හිමියන් විසින් ඉන්දියාවේ දෙමහල් පිළිමගයක් පිළිසකර කර වූ බවත් මෙම සෙල්ලිපියේ සඳහන් වෙනවා. ප්‍රධාන සෙල්ලිපියට ඉහළින් හා පහළින් සිරි සංගබෝ ශ්‍රී පරාක්‍රම බාහු නම් රජෙකුගේ කෙටි ලිපි දෙකක් දකින්නට ලැබෙනවා. ඊට අමතරව සේනා සම්මත වික්‍රමබාහු රජුගේ ලිපියක්ද බෝගස සමීපෙහි පිහිටි මැකී ගිය සෙල්ලිපි දෙකක්ද දක්නට ලැබෙනවා. මෙම සෙල්ලිපි ගඩලාදෙණිය විහාරයේ පමණක් නොව ගම්පොළ යුගයේ දේශපාලන, ආගමික සහ කලා ශිල්පීය තොරතුරු අධ්‍යයනය කිරීම සඳහාද ඉතා වැදගත් මූලාශ්‍ර සපයයි. ශෛලමය බෝධිඝරයකින් වට වූ ගඩලාදෙණිය විහාරයේ වූ බෝධි වෘක්ෂය දඹදිව දෙව්රම් වෙහෙර ආනන්ද බෝධියෙන් රැගෙන ආ බෝධි අංකුරයක් යැයි විශ්වාස කරනවා. මෙම බෝධීන් වහන්සේත් පළමු වන ධර්මකීර්ති හිමි විසින් රෝපණය කොට තිබේ. පැරණි මූලාශ්‍රවලට අනුව ගඩලාදෙණිය විහාරය සද්ධර්ම තිලක විහාරය නමිනුත් හඳුන්වනවා. ගඩලාදෙණිය විහාරයේ චිත්‍ර කලා ලක්ෂණ එහි ගම්පොළ යුගයේ ආරම්භක ස්වභාවය සහ පසුකාලීනව සිදු වූ ප්‍රතිසංස්කරණ විශේෂයෙන් මහනුවර යුගයේ බලපෑම පෙන්නුම් කරනවා. මෙහි මූලික ඉදිකිරීම්
ගම්පොළ යුගයේ වුවත් පසුකාලීනව විහාරයට හානි සිදුවීමෙන් පසු සිදු වූ ප්‍රතිසංස්කරණ නිසා මුල් යුගයේ සිතුවම් අද දැක ගැනීමට ඇත්තේ ඉතා අඩුවෙනි. එහෙත් මුල් නිර්මාණවල දකුණු ඉන්දීය විජයනගර කලා සම්ප්‍රදායේ ආභාසය තවමත් දක්නට ලැබෙනවා. කෙසේ වුවත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ට විහාරය පැවරීමෙන් පසු ඇති වූ දියුණුවද මෙම සිතුවම්වලට එකතු වී තිබෙනවා. කතා වස්තුව තිරස් අතට සමාන්තර තීරුවල ඇඳීමත් රූපවල ගැඹුර නොපෙන්වා පැතලි ස්වභාවයක් පවත්වා ගැනීමත් රතු, කහ, සුදු, කළු වැනි ස්වභාවික වර්ණ ප්‍රමුඛව භාවිතා කිරීමත් ලියවැල්, පුෂ්ප වැනි සැරසිලි යොදා ගනිමින් සිතුවම් කිරීමත් මෙම සිතුවම්වල විශේෂ කොට දක්නට ලැබෙනවා. මෙම විහාරය කළු ගලින් නිම වූ ගෙඩිගේ සම්ප්‍රදායේ විහාරයක් වන බැවින් මෙහි ප්‍රමුඛ වන්නේ ගල් කැටයම් සහ මූර්ති කලා ලක්ෂණ මිස දඹුල්ල හෝ රිදී විහාරය වැනි ලෙන් විහාරවල මෙන් විශාල බිතුසිතුවම් පෙළක් නොවේ. පෙර රජදරුවන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් මේ පුණ්‍ය භූමිය තැන වූ අයුරු බෝධීන් වහන්සේ කරුණා දෑසින් යුතුව බලා සිටි බව මද සුළඟට නැලවෙන බෝපත් අපට කියා දෙයි.